Hello, welcome back to my YouTube channel. ඉතින් අපේ ජපන් සංචාරයේ තවත් travel guide video එකක් තමයි මම අරගෙන ආවේ. ඉතින් අපි ඉස්සෙල්ලාම බැලුවා ජපන් travel කරන්න කොච්චරක් වියදම් වෙනවද කියලා. ඊට පස්සේ අපි බැලුවා කොහොමද visa එක apply කරන්න කියලා. ඉතින් මේ video එකෙන් බලමු අපි ජපන් යනකොට දැනගෙන ඉන්න ඕන විශේෂ දේවල් මොනවද කියලා. මේ හැම දෙයක්ම මම include කරේ අපේ experiences අනුව. මේ අවුරුද්දේ කරන පළවෙනි වීඩියෝ එක මේ 2026 අවුරුද්ද. ඔයාලා travel කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලගේ හැම travel dream එකක්ම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගයිඩ් එකට යන්න කලින් මතක් කරලා ඔයාලා නම් මගේ channel එකට මතක් කරලා subscribe කරන්න. පළවෙනියට අපි කතා කරොත් visa process එක ගැන. ඔයාලා දන්න ඇති Japanese embassy එකකින් directly applications බාර ගන්නේ නැහැ. ඔයාලා applications බාර දෙන්න ඕනේ VFS එක හරහා. ඉතින් මේ ගැන මම වෙනම වීඩියෝ එකක් දාලා තියෙනවා කොහොමද Japanese visa apply කරන්න කියලා. ඔයාලට ඒ වීඩියෝ එක බලලා ගොඩක් තොරතුරු දැනගන්න පුළුවන් වෙයි. අපි ගියේ China Eastern Airlines එකේ. ඉතින් අපේ ටිකට්ස් අපි බුක් කරේ Skyscanner එකෙන්. China transit එක ගැන කියනවා නම් අපිට පොඩි ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඇත්තටම තන්නේ මේක ඇත්තටම සාමාන්‍ය දෙයක්. usually immigration එකෙන් අපේ ගොඩක් දේවල් check කරනවා. හැබැයි ප්‍රශ්නකට වෙලා තිබ්බේ දැන් මම check in වෙලා මම gate එක ගාවටම ගියා. husband ගේ passport එකේ මොකක් හරි අවුලක් තිබිලා හරි එයාලගේ system එකක අවුලක් තිබිලා හරි යාව ඉමිග්‍රේෂන් එකට යවලා තිබ්බා. ඉතින් මට යාව කන්ටැක්ට් කරගන්න බැරි වෙලා තිබ්බා. එකමාරක් විතර. ප්‍රශ්න කියන්නේ දැන් චයිනා වල ඔයාලා දන්නවා ඇති social media YouTube, Facebook, WhatsApp, Instagram වගේ social media වැඩ කරන්නේ නැහැ. ඒ වගේම තමයි airport එකේ Wi-Fi වැඩ කරෙත් නැහැ. ඉතින් husbandව contact කරගන්න විදිහක් තිබ්බේ නැහැ. පැය එකමාරක් විතර. ඉතින් තමයි තිබ්බ ප්‍රශ්නේ. ඒ හැර මේ immigration එක සම්බන්ධව තියෙන දේවල් නම් ඒවා සාමාන්‍ය දේවල්. වගේම අපි හිතුවා මේක මේ ශ්‍රී ලංකන් passport holders ලට විතරක් තියෙන ප්‍රශ්නක්ද කියලා. හැබැයි නැහැ. මගේ husband කිව්වා එතන ඉමිග්‍රේෂන් එකේ හැම රටකම කට්ටිය හිටියා කියලා. යුරෝපියන්ස්ලා, ඇමරිකන්ස්ලා, ඊට පස්සේ ඕස්ට්‍රේලියන්, ඒෂියන් මේ වගේ හැම රටකම කට්ටිය ඉඳලා තිනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඉමිග්‍රේෂන් එක හරහා ඔයාට වැඩිපුර ඔයාගේ දේවල් චෙක් කරොත් ඒක සාමාන්‍ය දෙයක්. ඇක්චුලි තියෙන්නේ ඔයා පෝට් එකේ Wi-Fi එකවත් ඇත්තටම මේ වැඩ කරේ නැහැ. මම roaming activate කරා ඒක වැඩ කරේ නැහැ. ඉතින් ඒ වගේ පොඩි ප්‍රශ්න තියෙනවා. ඉතින් ඔයාලා China Eastern Airlines යනවා නම් ඒ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ලංකාවෙන් යන්න කලිනුත් ඔයාලා පොඩි දේවල් වගේක් තියනවා කරන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාලා මොන රටක travel කරත් ඒ අදාළ රටේ immigration website එක check කරන්න අමතක කරන්න එපා. මේ website එකේ travelers ලට ඉතාමත් වැදගත් තොරතුරු එයාලා දානවා. ඔයාලට requirements දාන්න පුළුවන්. සමහර රටවල් වල driver card එක fill කරන්න කියලා request කරනවා. සමහරක් වෙලාවට travel insurance එක අනිවාර්යෙන් කියලා දාන්න පුළුවන්. සමහරක් වෙලාවට covid vaccine certificate එක අනිවාර්ය කරලා තියෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් වැදගත් requirements එයාලා update කරනවා. ඒ නිසා ජපාන් විතරක් නෙවෙයි ඕනම රටක travel කරනකොට ඔයාලා ඒ රටේ immigration website එක check කරන්න අමතක කරන්න එපා. අපිත් Japan immigration website එක check කරා. ඒකේ කියලා තිබ්බා arrival card එක fill කරලා තියන්න කියලා. අපිත් fill කරා. ඊට පස්සේ අපිට QR codes දෙකක් හම්බුණා. ඉතින් Japan airport එකට ගියාට පස්සේ අපිට හරිම ලේසි වුණා මේ QR code එක තිබ්බ නිසා. එහෙම නැති වුණත් ප්‍රශ්නයක් නෑ. එතනදිත් ඔයාලට ඒක fill කරගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන ගොඩාක් සෙනග ඉන්නවා. ලොකු queue එකක් තියෙනවා. ඉතින් time waste කරගන්න ඕන නැත්තම් ඔයාලා අනිවාර්යයෙන්ම arrival card එක කලින්ම fill out කරලා අරගෙන යන්න. එතකොට ගොඩාක් ඔයාලට time එක save කරගන්න පුළුවන් වෙයි. අපේ accommodation ගැන කතා කරොත් අපි ජපානයේ දවස් 11ට hotels 4ක හිටියා. ඉතින් මේ හැම hotel එකක්ම අපි choose කරගත්තේ ලොකු station එකකට
ළඟින් තියෙනවා. මේකට හේතු වුණේ අපිට ගොඩාක් ලේසි වුණා ට්‍රැවල් කරගන්න. ඉතින් ඔසාකා වලදී අපි ෂින් ඔසාකා මේන් ස්ටේෂන් එක ගාව තමයි අපි හොටෙල් එක පස්සේ කියෝතෝ වලත් ඒ වගේමයි. ඉතින් මේකෙදි කියන්න ඕනේ ඇත්තටම මේ ලොකු මේන් ස්ටේෂන් එකක් බුක් කරනවා නම් ඇත්තටම ටිකක් ඒක කොස්ට්ලි, ටිකක් ගාණ වැඩි. එහෙම නැත්තම් ඔයාලට පුළුවන් අපි ටෝකියෝ වලදී අපි මේ ශින්ජුකු කියන ඒරියා එකේ තමයි හොටෙල් එක තිබ්බේ. හැබැයි මේන් ස්ටේෂන් එක ගාව නෙවෙයි අපේ හොටෙල් එක තිබ්බේ පොඩි ස්ටේෂන් එකක් ගාව. ඉතින් මම නම් රෙකමන්ඩ් කරන්නේ මෙට්‍රෝ ස්ටේෂන් එකක් ගාව හොටෙල් එකක් දාගන්න. එතකොට ඔයාලට ගොඩක් ලේසි වෙයි හැමතැනම ට්‍රැවල් කරගන්න. ඒකනම් ඇත්තටම වටින සෙක්ෂන් ඉලෙක්ට්‍රිකල් ඇප්ලයන්සස් ගැන කතා කරොත් අපි ඕනම රටක ට්‍රැවල් කරනකොට අනිවාර්යයෙන්ම අරන් යන ගැජට් එකක් තමයි මේ යුනිවර්සල් එක. ජපානයේ තියෙන ප්ලග් පොයින්ට්ස් උත් වෙනස් ඇත්තටම ලංකාව වගේ. ඒ නිසා මේ වගේ යුනිවර්සල් එකක් අරන් ගියොත් ඔයාලට ලේසි. ඒ වගේම තමයි කියන්න ඕනේ එයාලගේ මේ සමහර ඉලෙක්ට්‍රිකල් ඇප්ලයන්සස් වල වොට්ස් ගන්න බැලුව වෙනස්. ෆොර් එක්සැම්පල් මගේ හෙයා අයන් එක මට ඒ රටේදී යූස් කරන්න බැරි වුණා. මොකද මගේ හෙයා අයන් එකේ වොට් ගන්න ගොඩාක් වැඩි. හැබැයි සපෝට් කරන්නේ නැහැ ජපාන් වල. ඊට වඩා ගොඩාක් අඩුවෙන් තමයි එයාලා මේ ඉලෙක්ට්‍රිකල් ඇප්ලයන්සස් යූස් කරන්නේ. ඊට නම් මගේ හෙයා අයන් එක යූස් කරන්න බැරි වුණා. මම ඊට පස්සේ එක එක ෂොප්ස් වලටත් ගිහින් බැලුවා මේ වොට් ගාන වැඩි කරගන්න ප්ලග් පොයින්ට්ස් තියනවාද කියලා. අලගුවා නැහැ. එහෙම දේවල් නැහැ. ඒ වගේම තමයි ඔයාලා ජපානයේ ලංකාවට ඉලෙක්ට්‍රිකල් ඇප්ලයන්සස් ගේන්න බලාගෙන ඉන්නවා නම් යන සැලකිලිමත් වෙන්න. මොකද ගොඩක් වෙලාවට ඒ රටේ අඩු වොට් ගානක් තමයි යූස් කරන්නේ. ලංකාවට ඇවිල්ලා ඒවා ගැහුවාම පිච්චිලා යන්න පුළුවන්. මගේ හස්බන්ඩ්ගේ යාළුවෙකුත් හිටියා ජපාන් වල. ඉතින් එයාත් කිව්වේ ඉලෙක්ට්‍රිකල් ඇප්ලයන්සස් නම් ජපානයෙන් ලංකාවට අරන් යනකොට ටික පොඩ්ඩක් පරිස්සම් වෙන්න කිව්වා. මොකද මේ පිච්චෙන්න ඉඩ තියෙනවා කියලා. ට්‍රාන්ස්පෝර්ටේෂන් ගැන කතා කරොත් ඇත්තටම ගොඩාක්ම මම මේ ජපාන් ට්‍රාන්ස්පෝර්ටේෂන් සිස්ටම් එක නම් අප්‍රීෂিয়েට් කරනවා. හරිම ලේසි යාලගේ ට්‍රාන්ස්පෝර්ටේෂන් සිස්ටම් එක යූස් කරන්න. ඉස්සෙල්ලාම ගියාම ගත්තා මේ අයිකෝකා. එහෙම නැත්නම් IC කාඩ්ස් දෙකක් ගත්තා. මේ IC කාඩ් එක හරිම වටිනවා. මේක ඕනම තැනක යූස් කරන්න පුළුවන්. බස් එකේ, ට්‍රේන් එකේ, මෙට්‍රෝ එකේ, සබ්වේ එකේ, ඒ වගේම කන්වීනියන්ස් ස්ටෝර්ස් වලත් යූස් කරන්න පුළුවන්. මේක රීචාර්ජබල්. මේක හරිම ලේසි පාවිච්චි කරන්න. ඉතින් ඔයාලා ජපානයට යනවා නම් ට්‍රාන්ස්පෝර්ටේෂන් සිස්ටම් එක යූස් කරනවා නම් අනිවාර්යයෙන්ම ගන්න මේ අයිකෝකා එහෙමත් නැත්නම් IC කාඩ්ස් ගන්න කියලා මම රෙකමෙන්ඩ් කරනවා. අපි බලන්න යන හැම තැනකම අපි පාවිච්චි කරේ Google Maps. Google Map එකේ ඔයාට ඕන ඩෙස්ටිනේෂන් එක දැම්මහම එතෙන් යන විදිහ for example අපි ගත්තොත් ට්‍රේන් එකේ යනවා නම් මොන ට්‍රේන් නම්බර් එකද ගන්න ඕනේ, ඊට පස්සේ මොන ප්ලැට්ෆෝම් එකද, කොතනින්ද බහින්න ඕනේ කියලා හැම විස්තරයක්ම මේ Google Map එකේ අප්ඩේට් වෙලා තියෙනවා. ඒ වගේම ට්‍රේන් එක බැරි වෙලාවත් පරක්කු වෙනවා නම් ඩිලේ එකක් තියෙනවා නම් ඒ දේවලුත් අප්ඩේට් වෙනවා. ඉතින් හරිම ලේසි වෙයි ඔයාලට එක එක සයිට්ස් හොයාගන්න. අනිවාර්යයෙන්ම Google Maps use කරන්න. ඒ වගේම අපි ජපානයේ ඉඳි තව Bolt සහ Grab කියන apps දෙක use කරා ටැක්සිස් වලට. අපි normal ටැක්සිස් නම් use කරේ නැහැ. Uber app එක තියනවාද කියලා හරියටම sure නැහැ. ජපානයේ ටුවරිස්ට් කෙනෙක් විදිහට ඔයා shopping කරනවා නම් ටුවරිස්ට් ටැක්ස් එකක් වදිනවා. ඉතින් මේකෙදි කියන්න ඕනේ සමහර shops තියෙනවා tax free කියලා shops. මේවා ඒ shop එකේ එළියම ගහලා තිනවා tax free shop කියලා. ඉතින් මේකෙදි ඔයාලා ඇත්තටම අඩුම yen 5000කට වඩා බඩු ගන්න ඕනේ තමයි ඒක tax free වෙන්නේ. ඒ වගේම මේ tax free shop එකකින් ඔයා ගත්තහම සමහර බඩු තියෙනවා for example ඔයාගේ ඔයා ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් එහෙම ගන්නවා නම් මෙයාලා එක සීල් කරලා දෙන්නේ. මේ බෑග් එක අපිට අරින්න එපා කියලා තමයි එයාලා දෙන්නේ. ජපානයෙන් ඒ ගත්ත දේවල් අපි ඕපන් කරේ නැහැ. එහෙමම සීල් කරලා තිබ්බා. ලංකාවට ඇවිල්ලා තමයි මේ බෑග්ස් අරලා බැලුවේ. ඉතින් ඔන්න ඔය දේවල් තමයි මට ඔයාලට කියන්න ඕන වෙලා තිබ්බ. විශේෂයෙන්ම මට කියන්න ඕන වෙලා තිබ්බ දෙයක් තමයි මේ ඉලෙක්ට්‍රිකල් ඇප්ලයන්සස් ගැන. මේ දේවල් ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න. ලංකාවේ යූස් කරන වෝල්ටේජ් එකට වඩා
වාහනේ යූස් කරන වෝල්ටේජ් එක ගොඩක් වෙනස්. එහෙ අඩුයි මේ ලංකාවේ වැඩි. ඒ වගේම යුනිවර්සල් ඇඩැප්ටර් එකක් අරන් යන්න අනිවාර්යයෙන්ම. ඉතින් මම හිතනවා මගේ ජපාන් ට්‍රැවල් ගයිඩ්ස් නම ඔයාලට යූස්ෆුල් වෙන්න ඇති කියලා. ඉස්සෙල්ලාම මම ට්‍රැවල් බජට් එක ගැන කතා කරා. ඊපස්සේ වීසා ඇප්ලයි කරන විදිහ ගැන කිව්වා. ඊට පස්සේ ඔයාලා දැනගන්න ඕන දේවල් ගැන කතා කරා. මම හිතනවා ඔයාලට ගොඩක් යූස්ෆුල් වෙන්න ඇති කියලා. ඉතින් තවත් මේ වගේ ට්‍රැවල් ගයිඩ් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම දන්න දෙයක් තියෙනවා නම් මම රිප්ලයි එකක් දාන්නම්. ඒවා මගේ channel එකට අලුත් නම් subscribe කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ගොඩක් වටිනවා නම් යාළුවොත් එක්ක share කරගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.